Hi welcome to my YouTube channel. ඉතින් මම අද vlog එකෙන් ගේන්නේ මගේ හබිය නිවාඩු ඇවිත් යන දවසේ තමයි. ඉතින් බලමු එයා යන දවස කොහොමද ගෙවෙන්නේ කියලා. දැන් නම් උදේ එයා තාම නිදි. නිදි කියන්නේ නැගිටලා ඉන්නේ. දැන් ෆෝන් එක බල බල ඇඳට වෙලා ඉන්නවා. ඉතින් අද දවස ගැන කිව්වොත් මාරම දුක දවසක්. ඉතින් අපි දෙන්න දැන් එකතු වෙලා එයාට අරන් යන බෑග් එක හදන ගමන් තමයි ඉන්නේ වැඩට අරන් යන්න. අඳින ඇඳුම් ඒ වගේ දේවල් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයා මට තනියම ලෑස්ති කරන්න දෙන්නේ නැහැ. එයාත් මට උදව් කරනවා ඉතින් එයා හදිස්සියෙම නිවාඩු ආවේ. එයාගේ අත මේ කැපිලා මැහුම් දාලා එහෙම තුවාල ටිකක් හොඳ වෙනකන් තමයි ගෙදර ඇවිත් හිටියේ. ඉතින් ඊට පස්සේ දැන් ඒක ටිකක් හොඳ වෙලා මැහුම් කැපුවට පස්සේ තමයි දැන් එයා වැඩට යන්නේ. ඉතින් යන දවසේ කිව්වොත් ගොඩක්ම දුකයි ඉඳලා යනකොට. ඉතින් මොනවා කරන්නද වැඩට යන්නත් එපැයි. ඉතින් දැන් මෙහෙම ඇඳුම් ටික ලෑස්ති කරනවා. ලෑස්ති කරලා ඉවරලා මොකද කරන්න කියලා බලන්න ඉස්සරහට ඉන්න. බලන්නකෝ ඉතින් ළමයි මෙයා කරන විකාර වැඩ. ඔන්න හැඩ බලනවා. ඔන්න ඉතින් ඊගාවට මාත් ඒකට දෙවෙනි නෑ. ඉතින් ඔන්න මාත් දැන් හැඩ බලනවා. හරිද? මේ එයා දාගෙන යන කැප් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා දෙන්න කිව්වා පොඩ්ඩක් ලොකුයි කියලා. ඉතින් ඊගාවට කරන දේ අපි වීඩියෝ එකකින් ඉස්සරහට බලමු. ඔන්න දැන් ළමයි බෑග් එක නම් හදලා ඉවරයි. ඒක පැත්තකින් තියලා ඊගාවට අපි යන්න හදන්නේ මූණ සෝදන්න තමයි. මූණ සෝදන්න යන්න කලින් මං එයාට අයිත් පොඩ්ඩක් ඉඳ ගන්න කිව්වා වැඩට ගිහිල්ලා මෙයා තුවාලේ පාර ගනින්ද තුවාලට විස බීජයයි දෙයක් කරන වැඩවලින් කියලා පොඩ්ඩක් අවවාද ටිකක් දෙන්න. ඉතින් තාම හොඳයි කිව්වට මැහුම් කැපුවා විතරයි තුවාලේ වැඩිය වෙලිලාවත් මොකුත් වෙලා නැහැ. කොට විස බීජයක් හරි ගියොත් එහෙම පැස වෙනවා. ඒ හින්දා මං එයාට පොඩ්ඩක් අවවාද දෙනවා. පේනවනේ මං එයාට කියලා දෙන හැටි තුවාලේ කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් එයාත් ඒව අහගෙන ඉන්නවා. එයාත් ඉතින් මේ දවස් ටික ගෙදර ඉඳලා යනවා කිව්වට වැඩට යන්නේ හිතකින් නෙවෙයි බොරුවට hina වෙලා හිටියට එයාගෙත් හිත යට දුක තියනවා. මට ඒක තේරෙනවා. මාත් ගොඩක් දුකින් ඉන්නේ ඉතින් එයා යනවා හින්දා. තුවාලේ ගැන කිව්වොත් එහෙම කැපිලා තියෙන පේපර් කටර් එකකට ගොඩක් යටට කැපිලා තිබ්බා. මැහුම් 3ක් දාලා තිබ්බා. ඉතින් දවස් 10ක් විතර වගේ එයා ගෙදර හිටියා නිවාඩු ඇවිත්. දැන් 10කට පස්සේ තමයි යන්නේ. ඉතින් යනකොට දුකයි. බලමු ඉතින් ඉස්සරහට කොහොමද එයා යනකොට ඇතිවන රියැක්ෂන් කොහොමද කියලා ඉතින් අපි බලමු. අපි දැන් යන්න හදන්නේ ළමයි මූණ සෝදන්න. කයි ගහ හිටියට වඩා මතක් වුණේ උදේට කන්නවත් පරක්කු වෙනවද කියලා. ඉතින් අද දවසේ යනවා තේරෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද අපි මූණ සෝදලා ඉස්සරහට වැඩ කටයුතු ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි දෙන්න දැන් මූණ සෝදගෙන ඉවරයි. මූණ සෝදගෙන ඉවරලා ගෑතුලට ඇවිල්ලා අපි දෙන්න යන්නේ දැන් උදේ බත් කන්න තමා. උදේට බත් කන්නේ දැන් 11යි ගානකට වගේ. අද දවසේ යනවා තේරෙන්නේ නැහැ. මෙයා යන්නේ හින්දාමද කොහෙද. ඉතින් අද උදේට විරලා තිබ්බේ වට්ටක් අවියලා හාල් මැස්ස තෙල් දාලා.
ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ බත් දෙක. ඉතින් අපි දෙන්න දැන් කන්න තමයි යන්නේ. එයා බත් එක අතර ගත්ත වෙලේ ඉඳලා ෆෝන් එකෙන් ෆිල්ම් තෝරනවා. එයාට බත් එක කැවෙන්නේ නැහැ. මොකක් හරි ෆිල්ම් එකක් හරි මොකක් හරි බල කන්න. අපි දෙන්න දැන් බත් කාලේ ඉවර වෙලා එයා ගෙදරට කෝල් එකක් ගත්තේ එයාලගේ අම්මට. ඉතින් දැන් අපි ඉස්සරහට මොනවද කරන්නේ? මෙයා යන්න ලෑස්තිලා කොහොමද යන්නේ අපි? ඒ ටික බලමු අපි දැන් ඉස්සරහට. එයා පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්නම් කිව්වා. ඉතින් මං ආවා යාට අර උදේ උයපු මාළු ඉතුරු තියෙනවා. ඉතින් ඒවත් එක්කන් කලවමේ කන්න මං කැරට් සම්බෝලයක් හදන්න ආවා. ඉතින් මං දැන් යන්නේ කැරට් සම්බෝල හදන්න තමයි. මං හදලා ඉවරලා ඔයාලට පෙන්නන්නම්. හරි දැන් කැරට් සම්බෝලේ හදලා ඉවරයි. ඉතින් දැන් 2ට විතර වෙලාව. ඉතින් මං දැන් එයාට බත් බෙදන්න තමයි හදන්නේ. බලමු බත් මේ බෙදලා යාට ගිහින් දෙනවා කන්න. එයාට බත් එක කන්න දීලා මං දැන් ලෑස්ති වෙන්න තමයි හදන්නේ. මං නම් දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි බලමු එයා ලෑස්ති වෙලා ඉවරද කියලා. එයා කාලේ ඉවර වෙලා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එයා ඉතින් වීඩියෝ වැඩි ගන්නවට කැමති නෑ. එයාගේ මං හොරෙන් තමා වීඩියෝ ටික ගන්නෙ. දැන් එයා ලෑස්තිලා බෑග් එකට ලේන්සුව ඒවා මේවා දාගෙන දැන් යන්න තමයි හදන්නේ. බස් එක පාරට එන්න කලින් අපි පයින් තමා පාරට යන්න ඕනේ. ඉතින් බලමු ඒ ටික කොහොමද ගෙවෙන්නේ කියලා. එයාට ඉතින් අතේ තුවාලේ හින්දා තනියම ක්‍රීම් පවුඩර් ගා ගන්න විදිහක් නැහැ. මං ඉතින් එයාට පොඩ්ඩක් උදව් කරනවා ක්‍රීම් පවුඩර් ගා ගන්න. එයාත් ඉතින් ඉන්න එයාට තනියෙන් ගා ගන්න බෑනේ ඉතින්. දැන් අපි ක්‍රීම් පවුඩර් ගාලා ඔක්කොම ලෑස්ති වෙලා කරලා ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ. බලමු ඉතින් අපි කොහොමද පාරට යන්නේ කොහොමද ඒ වගේ වැඩ ටික වෙන්නේ කියලා. බස් එක එන වෙලාව ළඟ නිසා අපි ඉක්මනට ගෙදරින් යන්න පිටත් වුණා. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගියපු ගමම බස් එක ආවා. ඉතින් ගොඩක් දුකින් තමා මං ඉන්නේ අඬලා කරලා. ඕනම කෙනෙක්ට ළඟ ඉඳලා යනකොට ඕනම දුකක් දැනෙනවා ඉතින්. අපි ගියපු ගමම එයාගේ වෙලාවටම බස් එක ආවා. ඊට පස්සේ ඉතින් එයාගේ නැගලා ගියා. මෙතින් මගේ vlog එක අවසන්. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ හැමදාම බලන්න කියලා ඕගොල්ලෝ ආදරෙන් මතක් කරනවා.